සපෝටිව් බිරිඳක් කියන්නේ මෙහෙකාරියක්වත් එහෙම නැත්නම් හස්බන්ඩ් කියන හැමදේම අහගෙන යස් කියන කෙනෙක්වත් හස්බන්ඩ්ගේ හැම ඕනා එපාකමක්ම කරන කෙනෙක්වත් නෙමෙයි. හොඳ බිරිඳක් කියන්නේ අනිවාර්යයෙන්ම හස්බන්ඩ්ගේ වැරදි තැනක් තියෙනවා නම් හස්බන්ඩ්ගේ එයාට පේන්නේ නැති දෙයක් බිරිඳට පේනවා නම් ඒ දේවල් කියලා එයා වැරදි පැත්තකට යනවා නම් ඒකත් හදාගෙන එකට අතින් අල්ලගෙන යන්න පුළුවන් කෙනෙක් තමයි සපෝටිව් බිරිඳක් කියලා කියන්නේ. ඒතර ඒක කමියුනිකේට් කරන විදිය සමහරක් වෙලාවට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහර කට්ටිය කියන එක ප්‍රධානම දෙයක් තමයි වයිෆ් කියන ගොඩක් දේවල් ඇත්ත. හැබැයි එයා කියන්න දන්නේ නැහැ හරියට. මම එක්ස්පීරියන්ස් කරලා තියෙන විදිහට මම මේක අපේ අම්මගේ දැකලා තියෙනවා, වයිෆ්ගේ දැකලා තියෙනවා, වයිෆ්ලගේ අම්මගේ දැකලා තියෙනවා සහ මගේ වටේ ඉන්න ගොඩක් ෆීමේල් ෆ්‍රෙන්ඩ්ස් ලගෙත් මම දැකලා තියෙනවා. ගොඩක් වෙලාවට ගෑනු කට්ටියන්ට මොකද්ද අමුතු ඉවක් තියෙනවා. රයිට්. එතකොට එයාලා කියන සමහර දේවල් කිරි ගහට එන්න වගේ හරියන අවස්ථා තියෙනවා. ඉතින් ඒකට පොඩ්ඩක් පිරිමි අපි පොඩ්ඩක් ඒක අහන එකේ පොඩි වැදගත්කමක් තියෙනවා.